Secretary Sri Lanka Masters National Hockey Association මේක අපි එක්තරා milestone එකක්. මේක තමයි අපි 10th year එක. අපි World Arena එකේ 2018 2022 2024 අවුරුදු තුනම තුන් පාරක් අපි World Masters Hockey එකට තරඟ කෙරුවා. ඒ වගේම අපි first time යුරෝපයේ ඉතාලිය ඩෙන්මාර්ක් ඒ වගේ ටීම්ස් තුනක් පරද්දලා තිනවා. ඔය අවුරුදු 3 ඇතුළත ගියපු මේ ටූර්නමන්ට් එක ගැන ගත්තොත් එහෙම මේක අපේ 10th year එක. එතකොට මේක තමයි අපේ පළවෙනි පාරට ඉන්ටර්නැෂනල් ටීම්ස් සම්බන්ධ කරගෙන කරන පළවෙනි ටූර්නමන්ට් එක. මාස්ටර්ස් හොකි කියන්නේ 2000 3000ක් ගෙන්න ගන්න පුළුවන් අවස්ථාවක්. ඉතින් ස්පෙෂලි අපිත් බැලුවේ පොඩිවට පටන් ගන්න. මොකද අපිට තියෙන එක ටර්ෆ් එකයි. එක ටර්ෆ් එකකින් ගොඩාක් දේවල් කරන්න අමාරුයි කොළඹ. ඉතින් ඒකෙන් අපිට පුළුවන් විදිහට අපි දැන් පටන් ගත්තා අපේ සභාපතිතුමත් එක්ක එකතු වෙලා. ඉතින් දැන් අපි ඇත්තටම අපිට මේක කරන්න ලේසි නෑ කාගිල් සමාගම අපිට සම්බන්ධ වුනේ නැත්තම්. දැන් ස්පෙෂලි අපි grateful and thankful for Cargills. ඒ වගේම අපිට අනිත් තව ස්පොන්සර්ස්ලා 3-4 දෙනෙක් ඉන්නවා. ඒගොල්ලන්ටත් අපි තෑන්ක් කරන්න ඕනේ. මේ ටූර්නමන්ට් එකේ ඉන්දියාව වලින් ටීම් එකක් එනවා, ඔමාන් වලින් ටීම් එකක් එනවා, UAE වලින් ටීම්ස් දෙකක් එනවා, ලංකාවෙන් ටීම් දෙකක් එනවා. ඔක්කොම ටීම්ස් 6ක් ගෲප්ස් දෙකකින් තමයි ප්ලේ කරන්නේ. මේ ෆස්ට්, මේ සෙකන්ඩ්, මේ තර්ඩ්. අනිත් එක ලංකාවේ ෆස්ට් ටයිම් තමයි හොකි ටූර්නමන්ට් එකක් අන්ඩර් ලයිට්ස් ගහන්නේ ඇස්ට්‍රෝටර්ෆ් එකේ. මැචස් යන්නේ හවස 6 ඉඳලා හවස රෑ 9 වෙනකන්. ඒකත් අලුත් අත්දැකීමක් අපේ ලංකාවේ ක්‍රීඩා කරන අයටයි අලුත් ඒ කියන්නේ ගොඩක් අයට දවල් වරුවේ හවස් වරුවේ එන්න මැච් බලන්න බෑ. දැන් පොඩ්ඩක් අර නයිට් හොකි ඒ වගේ පොඩි මේකක් පොඩි කාර්නිවල් ඇට්මොස්ෆියර් එකකුත් තියෙනවා. අපි ගොඩක් දේවල් වෙනස් කරන්න බලනවා. අපේ ස්පොන්සර්ස්ලාත් ඒකට අපිට උදව් කරනවා. ඒගොල්ලොත් ඒගොල්ලන්ගේ ස්ටෝල්ස් දාලා පොඩි කාර්නිවල් ඇට්මොස්ෆියර් එකක් වගේ ගන්න. ඉතින් මේක තමයි අපි try කරන්නේ. ඉතින් මෙන් ඉදිරියට අපි බලනවා මේක මොකක්ද කරන්න කියලා. මේක ඇවිල්ලා ඇත්තටම මේ ස්පෝර්ට්ස් පැත්තෙන් අපි ගත්ත ලොකු උත්සාහයක්. අපි බලනවා මින් ඉදිරියට රජයෙන් උත් ස්පෙෂලි ටුවරිසම් මිනිස්ට්‍රියකින් උත් සපෝට් එකක් අරගෙන මේක මින් ඉදිරියට දිගුවක් විදියට යන්න. අපිට අමතරව අපි කරනවා මේ හා සමගාමීව ඉස්කෝල 8කට ආරාධනා කරා. ඉස්කෝල 6ක් අපිත් එක්ක සහභාගී වෙනවා. සෙන්ට් තෝමස්, ආනන්ද, St. Joseph's, එතකොට මියුසියස්, විසාකා, ජනාධිපති ඒ ස්කෝල ටිකට අපි දෙනවා. මේ අපේ ඉන්ටර්නැෂනල් එක්ස්පෝෂර් එකක් එනවා. හොඳ ඉන්ටර්නැෂනල් ප්ලේයර්ස්ලා ටිකක් එනවා. ඒගොල්ලන්ගෙන් ස්කිල්ස් ටිකයි ඔක්කොම අපි ඒගොල්ලන්ට දෙන්න. ඊට අමතරව අපි කරනවා ඒගොල්ලොත් එක්ක ෆ්‍රෙන්ඩ්ලි මැචස් වගේක් ගහනවා. හැමදාම ඒගොල්ලන්ටත් පොඩි එක්ස්පෝෂර් එකක් දෙන්න. එකක් ඇවිල්ලා ඉන්ටර්නැෂනල් ප්ලේයර්ස්ලාත් බලලා ඒ ස්කිල්ස් දැනගන්න. ඊට අමතරව අපි පොඩි ට්‍රේනින් සෙෂන් එකක් ඒගොල්ලන්ට තියෙනවා. පැයක දෙකක ඒගොල්ලන්ට අපේ දේවල් ඒගොල්ලන්ට ලැබෙන්න. ඒකත් අපි කරන මේ සත්කාරයක් තමයි මේකෙන් කරන ෆ්‍රී. ටුරිසම්, ස්පෝර්ට් ටුරිසම් ලංකාවට අද ඩුබායි ගත්තොත් ඩුබායි වලින් ඩුබායි ස්පෝර්ට්ස් කරනවා, ටුරිසම් කරනවා, ස්පෝර්ට් ටුරිසම්. ඇත්තට ලොකුයි. ලංකාවට මේක ලොකු ගිෆ්ට් එකක්. මේක හරියට කරොත් අපි හිතන ලබන අවුරුද්ද මේක අපිට පුළුවන් ඊවන් 3000ක් ගේන්න ප්ලේස්ලා. හරියට තිබ්බනම් ෆැසිලිටිස්. ඉතින් මම හිතනවා මේකේ වෙඩියම තියෙන්නේ මීඩියා තමයි. ඇයි මේ ගේම් එකෙන් සාමාන්‍යයෙන් අපි රග ගත්තොත් මට මැච් එක හෙට තියෙනවා. රිසල්ට් එක. හොකි ඒ වගේ මීඩියා එකෙන් නැහැ. මම හිතන්නේ දැන් සාමාන්‍යයෙන් ඕන ස්කෝල් ළමයෙක් හරි ඕන එක්කෙනෙක් හරි ස්පෝර්ට් එකක් හරි කරන ලයිෆ් එකකින්. ඉතින් මම හිතනවා අපි මේක මීඩියා එකෙන් තමයි මාකට් වෙන්න ඕනේ. මීඩියා එකෙන් තමයි මේක කියන්න ඕනේ මේ ගේම් ගැන. So I like to also to mention මම සාමාන්‍යයෙන් අපේ ආයතන නම දෙන්නේ නැහැ. මේ හමීඩියා කියලා යන්නේ ෆැෂන් විතරයි. නමුත් මම හිතුවා මේක මම දෙන්න ඕනයි. because මේ බ්‍රෑන්ඩ් එක හොකි බ්‍රෑන්ඩ් එක අපි ගන්නවා නම් ඉතින් දැන් කාගිල්ස් ආවනේ ලොකු දෙයක් අපිට. ඒ කියන්නේ මේ බ්‍රෑන්ඩ් එක ලොකු බ්‍රෑන්ඩ් එකක් නේද? නැත්නම් ඒගොල්ලොත් එන්නේ මේ ගේම් එක ගොඩ ගන්න. කවුද ඉන්දියාවෙන් සහභාගී වෙන කණ්ඩායම් දෙක සාමාන්‍යයෙන් අපි දන්නවා
ඉන්දියාව කියන්නේ හොකී වලට ප්‍රසිද්ධ රටක් විශේෂයෙන්ම මොන වගේ කණ්ඩායම් දෙකක්ද ඉන්දියාවේ සබ් ඉන්දියාවෙන් ඇත්තටම එක කණ්ඩායමයි සහභාගී වෙන්නේ ඔමානෙන් උත් එකයි එක්සත් අරාබි එමිරාජ්‍යයෙන් තමයි කණ්ඩායම් දෙකක් සහභාගී වෙන්නේ. ඉන්දියාවෙන් හොඳ කණ්ඩායමක් අනිවාර්යෙන් එයි කියලා බලාපොරොත්තු වෙනවා. මොකද ඒගොල්ලෝ දැනටත් තියෙන්නේ ලෝකේ නම්බර් 3ට. ඉතින් ඒගොල්ලෝ මං හිතන්නේ අපි පස්සට ගියොත් එහෙම 70 ගණන් වලට ගියොත් එහෙම ඒගොල්ලෝ ඔලිම්පික් දිගටම මං හිතන්නේ 8 පාරක් ජයග්‍රහණය කරපු කණ්ඩායමක්. ඉතින් ඒගොල්ලන්ගේ ලෝකෙත් තියෙන හොඳම කණ්ඩායම. ඉතින් අපි බලාපොරොත්තු වෙනවා. නමුත් මේ පාර අපි හොඳට ප්‍රැක්ටිස් කරපු හින්දා අපි හිතනවා අපිට මොකක් හරි කරගන්න පුළුවන් වෙයි කියලා. මේක මේ අන්ඩර්ලයිට්ස් ගහන ෆස්ට් මැච් එකද මේ ලංකාවේ අන්ඩර්ලයිට්ස් ගහන ෆස්ට් මැච් එක? ෆස්ට් ටූර්නමන්ට් එක ලංකාවේ ගහන ෆස්ට් ටූර්නමන්ට් එක තමයි අන්ඩර්ලයිට්ස් ගහන්නේ. මේක ෆයිනල් එක විතරයි නේ අන්ඩර්ලයිට්ස් තියෙන්නේ. නෑ, දවස් 3ම ගහන්නේ අන්ඩර්ලයිට්ස්. හැමදාම හවස 6ට පටන් ගත්තාම 9 වෙනකන් යනවා. පළවෙනිදා, දෙවෙනිදා, තුන්වෙනිදා. දවස් 3ම මේ වෙන ෆස්ට් ටයිම් තමයි මෙහෙම ටූර්නමන්ට් එකක් අන්ඩර්ලයිට්ස් ගහන්නේ ලංකාවේ. ඉන්ටර්නැෂනල් හෝ මේ දේශීය ටූර්නමන්ට් එකක් ගන්න ෆස්ට් ටයිම්. First time. There are going to be 15 matches. 15 matches. 3 days. All 3 days. For a day, 4 matches. මේ ශ්‍රී ලංකා හොකී සම්මේලනයේ මේකට යම් සම්බන්ධීකරණයක් තියනවාද ඊළඟට මොකක්ද මේ තරඟාවලියේ විනස්ලට ලැබෙන දේවල් කියන්නේ තෑගි මුල් ප්‍රශ්නට උත්තර දුන්නොත් ශ්‍රී ලංකා හොකී සම්මේලනයත් එක්ක අපේ කිසිම සම්බන්ධයක් නැහැ. මොකද දැන් මේක තියෙන්නේ ලංකාවේ ක්‍රීඩා වර්ග දෙකක් තියෙනවා. එකක් ඇවිල්ලා ඔලිම්පික් සම්මේලනයට සම්බන්ධ අනුබද්ධ ආයතන. ඒගොල්ලෝ තමයි ඔලිම්පික් දක්වා තියෙන ක්‍රීඩා තරඟ මේව කරන්නේ. ඒගොල්ලන්ට අයිති ඔක්කොම ෆෙඩරේෂන්ස් ටික. ඒක ක්‍රීඩා අමාත්‍යාංශයෙන් සහ ඔලිම්පික් වලින් තමයි නඩත්තු කරගන්නේ. අපි කරන්නේ මාස්ටර්ස්. අපි ප්‍රවීණයන්ගේ හොකී තියෙන්නේ. ඒකට අපිට මාස්ටර්ස් වල අපිට කවුරුත් උදව් කරන්නේ නැහැ. අපි ඔක්කොම self funding. දැන් උදාහරණයකට අපි බාසිලෝනා ගියා, ඉංග්ලන්ඩ් ගියා, නිව්සීලන්ඩ් ගියා. අපි එක්කෙනෙක්ගේ සාමාන්‍ය 1 මිලියන් විතර වියදම් කරනවා. ඉතින් එහෙම තමයි self funding වලින් තමයි මේවා කරන්නේ. අපිට කවුරුත් එහෙම උදව් කරන්නේ නැහැ. නමුත් අපි කරන්නේ සමාජ සේවයක් විදිහට අපිට කරන්න පුළුවන් දේවල් අපි කරන එක. දැන් මේකත් අපි ඒකයි දැන් 2022 උදාහරණයකට අපි ටූරිසම් ප්‍රොමෝෂන් බියුරෝ එකත් එක්ක එකතු වෙලා අපි සෑහෙන ලොකු වැඩක් කරා එංගලන්තේ. මොකද ඒ කාලේ කිලෝමීටර් 17ක් විතර අපේ කට්ටිය ඇවිදලා ආවේ. මොකද පෙට්‍රල් තිබුණේ නැහැ ජුලයි ඕගස්ට් වල. එහෙම ඇවිදලා අපි ටූරිසම් ප්‍රොමෝෂන් බියුරෝ එකට සෑහෙන ලොකු දේවල් කරලා අපි ටීම්ස් 3ක් ගෙන්නන්න පුළුවන් වුණා ලංකාවට. ඔස්ට්‍රේලියාවෙන් තව ටීම්ස් දෙකක් ෆ්‍රෙන්ඩ්ලි වශයෙන්. ඒ වගේ ඉතින් අපි ගොඩක් ඉන් රිටර්න් කරලා තියෙනවා දේවල්. අපිට ගොඩක් කරන්න පුළුවන්. කමකුත් තියෙනවා. මේකයි මේ ප්‍රවීණයන්ගේ අපි සාමාන්‍යයෙන් එහෙම මුදල් බලාපොරොත්තුවක් නැහැ. ඔක්කොම එන්නේ ඒගොල්ලොත් එන්නේ ඇවිල්ලා මෙහෙන් සල්ලි වියදම් කරලා යන්න. ඒගොල්ලොත් මේ ඔක්කොම හොඳ හොටෙල්ස් 5 ස්ටාර් හොටෙල්ස් වල තමයි ඉන්නේ. ඔක්කොම බුක් කරලා තියෙන්නේ. ඉතින් ඒගොල්ලන්ට මේ ප්‍රවීණ මේ ස්පෙෂලි මේ වගේ ටූර්නමන්ට්ස් ගොඩක් කරන්නේ ඒගොල්ලෝ ඇවිල්ලා රට බලලා පොඩ්ඩක් සෙල්ලම් කරලා ඒ කියන්නේ සෝෂලයිස් වෙන්න තමයි ඒගොල්ලෝ බලාපොරොත්තු වෙන්නේ. ඒකින්ද ඒගොල්ලෝ අර මුදල් මැත්තේම මේ පැත්තට සම්බන්ධ නැහැ. ඒගොල්ලෝ ගොඩාක්ම කරන්නේ රට වෙනුවෙන් ඉඳලා මෙහෙ ඇවිල්ලා පොඩ්ඩක් ඇවිල්ලා වියදම් කරලා මේවා එක් කරන්න තමයි තියෙන්නේ. ඉතින් ඒකට තමයි අපිත් උත්සාහ කරන්නේ. මොකද අපි තියෙන සල්ලි අපි ඔක්කොම ස්කූල්ස් වලට තමයි මේවා කරන්නේ. අපි දැන් මේ පාරත් ස්කූල්ස් ටිකට ගෙනල්ලා අපි ඒගොල්ලන්ට තෑගි වගේක් දෙන්න අපි ලෑස්ති කරලා තියෙනවා.